ආයුබෝවන් අන්නසි වගාවේදී ගොවි මහතුරුන්ට ප්‍රධාන ගැටලුවක් වෙලා තියෙන වල් මර්ධනය සම්බන්ධව අද වීඩියෝ එකෙන් කතා කරන්න මම හිතුවේ. මොකද ගොඩක් ගොවි මහතුරු මට SMS මගින් සහ කමෙන්ට් සෙක්ෂන් එකට කමෙන්ට් දාලා තිබුණා මේ අන්නසි පීදුනාට පස්සේ අපි කොහොමද වල් මර්ධනය කරගන්නේ කියලා. ඇත්තටම ඒ සම්බන්ධව ප්‍රධාන කාරණා කීපයක් මම අද ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද අපි අන්නසි වගාකිරීමේදී මේ වල් මර්ධනය සම්බන්ධයෙන් විශේෂයෙන් සැලකිලිමත් විය යුතු ප්‍රධාන කාරණාවක් වෙනවා. මොකද වැඩි වශයෙන් වල් වර්ධනය වෙලා තිබුණොත් එහෙම අපේ අන්නසි අස්වැන්න ගොඩක් අඩු වෙන්න බලපාන හේතු සාධකයක් වෙනවා. ඒ වගේම ගොවි මහතුරු අහලා තිබිච්ච ප්‍රශ්න වලට පැහැදිලි පිළිතුරු ඉදිරිපත් කරන්නත් මම අද වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙනවා. අපි අන්නසි වගාවේ පූදින්ට යොදන හෝමෝනය යෙදීමට ප්‍රථමයෙන් අනිවාර්යයෙන්ම මේ වල් සම්පූර්ණයෙන් මර්ධනය කරගන්න ඕනේ. මොකද ඒකට ප්‍රධානම හේතුව තමයි අපි පූදින්ට යොදන හෝමෝනය යෙදුවට පස්සේ කිසිම වල්නාශකයක් යෙදීම අන්නසි වගාවට සුදුසු නැහැ. ඒකෙන් ගෙඩි විකෘති වීම සහ ගෙඩිවල වර්ධනය අඩාල වීම වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. අන්න ඒ හේතුව නිසා අපි පූදින්ට යොදන හෝමෝනය යෙදීමෙන් අනතුරුව කිසිම අවස්ථාවක මේ වල්නාශක පාවිච්චි කිරීම සුදුසු වෙන්නේ නැහැ. ඒකේ අනිසි ප්‍රතිඵල අත් වෙන නිසා. ඉතින් ඒක නිසා ගොවි මහතුන්ට මේක අතිම්ම ගලවලා ඉවත් කරන්න වෙන තත්ත්වයක් වෙනවා. හැබැයි ඒකට අපිට විසඳුම් තියෙනවා. ඒක තමයි අපි දැන් මේ වගාවත් පූදින්ට හෝමෝන යොදන්න තව මාසයකට එකමාරක් වගේ කාලයක් තියෙන වගාවක්. එතකොට අපි මේ ගොවි මහතුරු අඳුරනවා දැන් අපි මේකට පූදින්ට යොදන හෝමෝනය යොදන්න මේ වගාවට මෙන්න මේ කාලය සුදුසුයි කියලා. එතකොට අපි ඊට මාසයකට ප්‍රථමයෙන් මේකේ වල් මර්ධනය කිරීම වගාවේ සිද්ධ කරන්න ඕනේ. ඒ කියන්නේ ඩයරෝන් වගේ දෙයක් පූදින්ට යොදන හෝමෝනය යොදන්න මාසයකට කලින් භාවිතා කරන්න ඕනේ. හැබැයි සමහර ගොවි මහතුරු කියනවා ගස් බාල වීමක් සිද්ධ වෙද්දී දන්නේ නැහැ. එතකොට පූදින්ට යොදන හෝමෝනය යොදුවම ගෙඩි කුඩා වේද දන්නේ නැහැ කියලා. හැබැයි ඒ වගේ තත්ත්වයක් ඇති වෙන්නේ අපි මේක නිසියාකාරව කරේ නැත්නම් තමයි. ඒකට අපිට පැහැදිලි විසඳුම් තියෙනවා. මම දැන් ඒක තමයි ඉදිරිපත් කරන්නේ. අපි මේ අන්නසි වගාවට පූදින්ට යොදන හෝමෝනය යොදන්න මාසයකට කලින් මේ ඩයරෝන් යෙදීම සිද්ධ කරලා ඊට පස්සේ අපි දින 15ක් ගියාට පස්සේ මේ වල් ටික ඔක්කොම මර්ධනය වෙනවා. හැබැයි මැරෙන්නේ නැති ගැඩපුරුක වගේ දේවල් එතකොට අපිට සුළු ප්‍රමාණයක් අතින් ගලවලා ඉවත් කරන්න සිද්ධ වෙනවා. එන්නේ කටයුත්ත සිද්ධ කරාට පස්සේ වගාවේ සම්පූර්ණයෙන්ම වල් ඉවත් වෙලා යනවා. ඊට පස්සේ දින 15ක් ගියාට පස්සේ තමයි අපි ඩයරෝන් යොදලා දින 15ක් ගියාට පස්සේ තමයි අපි මේකට දියර පොරයක් දාන්න ඕනේ. එතකොට අපිට K+ එතකොට නැත්නම් ක්‍රොප් මාස්ටර්, ඇග්‍රි මාස්ටර්, එතකොට අපිට තව පාවිච්චි කරන්න පුළුවන් ඇල්බර්ට් සොලියුෂන් ඒ වගේ දියර පොරයක් පාවිච්චි කරන්න ඕනේ මේ ගස් වලට පොඩි උත්තේජනයක් ලබා දෙන්න. ඒ කියන්නේ ප්‍රධානම කාරණාව තමයි අපි මේ මාසයකට කලින් පූදින්ට හෝමෝන යොදන්න මාසයකට කලින් ඩයරෝන් භාවිතා කරලා දින 15ක් යනකොට මේ සම්පූර්ණම වල් ටික මර්ධනය වෙනවා. ඊට පස්සේ අපි නැවත වතාවක් මම කියන්නේ ඒකයි පැහැදිලිව දැනගන්න අවශ්‍ය ඉඳ ගොවි මහතුරු. ඊට පස්සේ අපි මැරෙන්නේ නැති ගැඩපුරුක වගේ දේවල් ඩයරෝන් වලට මැරෙන්නේ නැති ඒක අතින් ගලවලා ඉවත් කරලා එතකොට දින 15ක් ගිහිල්ලා තියෙන අපිට තව දින 15කින් පූදින්ට යොදන හෝමෝනය යොදන්න පුළුවන්. එතකොට මාසේ කාලේ හරි. හැබැයි අපි මේ පූදින්ට යොදන හෝමෝනය යොදන්න කලින් අර ගොවි මහතුරු කියන බාලවීමේ ගැටලුවට තමයි අපි ඔය දියර පොරක් භාවිතා කරන්නේ. දියර පොර යෙදීමෙන් දින 15කට පස්සේ අපිට පුළුවන් මේ පූදින්ට යොදන හෝමෝනය යොදන්න. ඉතින් ඒ අවස්ථාවේදී හෝමෝනය යෙදීම සම්බන්ධව මම වීඩියෝ ගොඩක් කරලා තියෙනවා channel එකෙන් බලන්න පුළුවන්. පූදින්ට යොදන හෝමෝනය අපි කලවම් කරගන්න ඕන මාත්‍රාව ඒ හැම එකක්ම මම මගේ වීඩියෝස් වල ඉදිරිපත් කරලා තියෙනවා. මොනවා හරි ගැටලුවක් තියෙන කෙනෙකුට කමෙන්ට් සෙක්ෂන් එකට කමෙන්ට් එකක් දාන්න පුළුවන්. අනිවාර්යයෙන්ම මම පිළිතුරු ලබා දෙනවා. ඉතින් අපි මේ ඒ විදිහට අපි මේක සාර්ථකව සිදු කළොත් එහෙම අපේ වගාවේ වල් මර්ධනය වෙනවා. ඒ වගේම අපි මේ ගොවි මහතුරු දිගින් දිගටම කමෙන්ට් වලින් ඉදිරිපත් කරලා තිබිච්ච මේ පූදින්ට යොදන හෝමෝනය යොදලා එක්ක නිල් මල් පිපිලා තියෙන අවස්ථාවේදී විශාල කැලයක් තියෙනවා කියලා. ඇත්තටම කැලේ තිබුණොත් ගෙඩි බාල වීම එතකොට ගෙඩි වල ඇහි ඈත් වෙලා හොඳට පැහැදිලිව මේ වල් වලට වැහෙන නිසා ලස්සන ගෙඩි ටිකක් ගන්න බැරුව යන අවස්ථා අනන්තවත් තියෙනවා. මොකද ගොඩක් අන්නසි කොටු වලට ගියාම පීදිලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම කැලේ තියෙනවා. ඒත් මගේ වීඩියෝස් වල බලන්න පුළුවන්. මම වීඩියෝස් ගණනාවක් ඉදිරිපත් කරලා තියෙනවා අන්නසි වගාව සම්බන්ධව. අපේ විශාල වශයෙන් එහෙම කැලේ නැහැ. ගොඩක් වෙලාවට පීදි දිහා බලපුවාම කැලේ එහෙම පේන්න අපේ හිටින්නේ නැහැ. මොකද අපි වල් මර්ධනය කියන එක සාර්ථකව කරනවා. එතකොට මගේ වීඩියෝස් මුලින් ඉඳන්ම බලන අය අනිවාර්යෙන්ම දන්නවා අපේ කොටුවල
මේ වල් මර්ධනය අපි සාර්ථකව කරලා තියෙනවා. එතකොට අධිගනත් වගා ක්‍රමයේදීත් වල් මර්ධනය කිරීම ඉතා පහසුවෙන්ම අපිට පවත්වාගෙන යන්න පුළුවන්. වල් මර්ධනය කරගෙන මුල ඉඳන්ම යන්නත් පුළුවන්. ඉතින් මේ වල් වර්ධනය නොවි අපි මේ වගාව තියෙනවා නම් මේ වගේ හොඳ නිල්ලට ලස්සනට අපිට වගාව කරගෙන යන්න පුළුවන්. ඒකේ අස්වැන්නත් හොඳම තත්ත්වයකින් අපිට අරගන්න පුළුවන්. ඉතින් මේකේ පැහැදිලි උදාහරණත් එක්ක මම පෙන්වන්නේ ඒකයි. අපි මේ ඩයරෝන් භාවිතාව නිසියාකාරව නිසි කළමනාකරණයකින් යුතුව සිද්ධ කළොත් තමයි අපිට මේකේ නිසි ප්‍රතිඵල ගන්න පුළුවන්. මොකද අපි අර ආවට ගියාට කැලේ විශාල වශයෙන් කැලේ වැවුනට පස්සේ ඩයරෝන් භාවිතා කරත් ඒකෙත් ගැටලුවක් ඇති වෙනවා. මොකද මේ තනකොළ ඇට මෝරන්න කලින් තමයි අපි මේ තනකොළ ගස්වල ඇට මෝරන්න කලින් තමයි අපි මේ ඩයරෝන් භාවිතා කරන්න ඕනේ. මොකද ඩයරෝන් යදුවට පස්සේ ඒ මෝරපු ඇට ටික වැටිලා නැවත මාසයක් යනකොට ආපහු වල් වර්ධනය වෙනවා. ඉතින් අපි මුලින් ඉඳන්ම මේ නඩත්තු කටයුතු නිසියාකාරව සිද්ධ කරගෙන යනවා නම් අපි මේ අන්නසි අසන්න ලබා ගන්න ගම්ම එහෙම විශාල කැලයක් ඇති වෙන්නේ නැහැ. ඇත්තටම කැලේ ප්‍රබල හානියක් වෙනවා. මොකද මේ ගෙඩි වල ඇහි ඈත් වෙලා ලස්සනට ගෙඩිය පිරිපුන් භාවය නැති වෙනවා. මේ ගොඩක් වල් ගස් වලින් හෙවණ වැටෙනවා. මොකද මේ අන්නසි වලටත් උඩින් මේ වැල් වර්ග ඒ වගේ දේවල් ඉහළට වැවෙන්න පුළුවන්. ඒකෙන් අනිවාර්යයෙන්ම අනිසි ප්‍රතිඵල එනවාම තමයි. ඉතින් ගොවි මහතුරු මේ ගැන ප්‍රධාන වශයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ. අන්නසි වගාව පවත්වාගෙන යනවා නම් මෙන්න මේ වල් මර්ධනය සම්බන්ධව මම මේකේ මගේ channel එකට ගිහිල්ලා බලන්න පුළුවන්. අන්නසි වගාව සම්බන්ධව මුල සිටම සියලුම කටයුතු සම්බන්ධව වීඩියෝස් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම මොනවා හරි ගැටලු ඉදිරිපත් කරන ඕනම කෙනෙකුට වීඩියෝ එකකින් හරි පිළිතුරු ලබා දෙනවා. ඒ වගේම මොනවා හරි ගැටලුවක් තියෙන කෙනෙක් අපිට කමෙන්ට් එකක් දැම්මහම අපි channel එකේ තියෙන එහා සම්බන්ධ වීඩියෝ එක අනිවාර්යයෙන්ම ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් ගොඩක් අවස්ථාවලදී මේ වල් මර්ධනය සම්බන්ධයෙන් වීඩියෝස් ගොඩක් අඩුයි. මොකද මේ වල් මර්ධනය වුණාට ප්‍රධානම අවශ්‍යම කාරණාවක් වෙනවා මේ අන්නසි වගාව අපි නිසියාකාරව පවත්වාගෙන යාමේදී. දැන් අපේ කොටුවල මම පෙන්නන වීඩියෝස් වල අනන්තවත් බලන්න පුළුවන්. හැම වීඩියෝ එකම පැහැදිලි වීඩියෝ තියෙනවා අපේ අන්නසි වගාව සම්බන්ධව. කිසිම වගාවක කුඩා කාලයේ සිටම අපි අසන්න නෙලා ගන්න අවස්ථාව වෙනකම්ම කිසිම වල් ගහක් නැති විදිහට තමයි අපි මේක පවත්වාගෙන යන්නේ. හැබැයි මේක අපි අනවශ්‍ය විදිහට ගොඩාක් මහන්සි වෙලා තනකොළ ගැලවීම සිද්ධ කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපේ කාලයත් ඉතින් ඉතිරි කරගන්න පුළුවන්. නිසි අවස්ථාවලදී මේ ඩයරෝන් භාවිතය සිද්ධ කරනවා නම් මේ ඩයරෝන් භාවිතය තුලින් අපිට මේ වල් මර්ධනය සම්පූර්ණයෙන්ම සිද්ධ කරගන්න පුළුවන්. ඩයරෝන් වලට මැරෙන්නේ නැති ඒවා විතරයි අපි අතින් ගලවන්න මහන්සි වෙන්න ඕනේ. ඉතින් එයා සම්බන්ධව මොනවා හරි ගැටලුවක් තියෙන කෙනෙක් කමෙන්ට් සෙක්ෂන් එකට කමෙන්ට් එකක් දාන්න. දැන් මේ වගාවේ තියෙන මේ ගස් වලට දව මාසෙකින් පූදින්න යොදන හෝමෝනය යොදන්න කාලේ හරි අපි දැන් මේකට ඩයරෝන් භාවිතාව සිද්ධ කරනවා. මේකේ සාමාන්‍ය වල් ටිකක් තියෙන්නේ. හැබැයි මේ එක වල් ගහකවත් ඇට පැලවෙලා නැහැ. ඇට ඇවිල්ලා නැහැ. ඉතින් අර ඇට වර්ධනය වෙලා ඇට මෝරන්න කලින් තමයි අපි මේ ඩයරෝන් භාවිතය සිද්ධ කරන්න ඕනේ. ඊට පස්සේ දැන් මේ කොට උදියා බලපුවම පේනවා අපි මේකට මේ පොඩි වල් ප්‍රමාණයට ඩයරෝන් භාවිතා කරාට පස්සේ ආයෙ නැවත පූදින්න යොදන හෝමෝන යොදලා අස්වැන්න නෙලා ගන්න අවස්ථාව වෙනකම්ම කිසිම අවස්ථාවක මේ කොටුවේ විශාල වල් වර්ධනයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒකට ප්‍රධානම හේතුව තමයි අපි මේ පවත්වාගෙන යන විදිය. දැන් මොනවා හරි ගැටලු තියෙන කට්ටියට තමයි මෙන්න මේ විදිහට මේක වගාව කළමනාකරණය කරගත්තොත් එහෙම මේ ඩයරෝන් නෙදීම නිසි ක්‍රමවේදයකට සිද්ධ කරොත් එහෙම අපි දැන් පළවෙනි මුරේ අස්වැන්න ලබාගෙන ඊට පස්සේ දෙවෙනි මුරේට යන අවස්ථාවේදීත් මේ වල් වල වර්ධනය ඇවිල්ලා නැහැ. එතකොට අපිට කොළ කප්පාදුවෙන් පස්සේ ඩයරෝන් භාවිතාව සිද්ධ කරලා නැවතත් අර කුඩා වල් පැලෑටි ටික විනාශ කරලා දාන්න පුළුවන්. ඒකත් එක්ක දෙවෙනි මුරේටත් අපිට නිසි ආකාරයට ඩයරෝන් භාවිතා කරොත් දෙවෙනි මුරේටත් අපිට එහෙම වල් වර්ධනයක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් පැහැදිලි වීඩියෝ එකකුත් එක්ක මම මේ කරුණු ඉදිරිපත් කරන්න හිතුවේ ඒකයි. ඉතින් ගොඩක් ස්තුතියි මගේ channel එකත් එක්ක සම්බන්ධ වෙලා හිටියට. අන්නසි වගාව සහ වෙනත් වගාවන් සම්බන්ධව අලුත් වීඩියෝ එකකින් නැවතත් දවසක හමු වෙමු. සුබ දවසක් සියලු දෙනාටම.